ගොඩ කාලයක පස්සේ තමයි අත්‍තරම වැකේෂන් එකක් යන්නේ. ඒකයි වීඩියෝස් දාන්න බැරි වුණේ. අපි ඉතින් මෙදා පාර රටවල් දෙකකට ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මොනවද කියලා. එකක් වියට්නාම් එකක් තායිලන්ත අනිත් එක වියට්නාම් තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ බලමු. දැන් මම ඇත්තටම ලෑස්ති වෙලා ඉන්නේ එයාපෝට් එකට යන්න ඕනේ. ෆ්ලයිට් එක තියෙන්නේ 1:45ට වගේ ටයිම් එක. ඉතින් මම දැන් රෙඩි වෙලා තියෙන්නේ ඕල්මෝස්ට්. බලමු අපි නම් යමු අපේ Thailand Vietnam trip එක. මෙයාට එන්න වෙන්නේ නැහැ. මෙයාට වැඩ දවස් දෙකක්. ඉතින් sorry.com එකට චෙකින් වෙලා මේ අපිට වෙලාව තිබුත් අපි ඉස්සෙල්ලාම එන්න කැමතිම තැනක් තමයි මේ එයා බොස් එකේ තියෙන ඔසාඩ් ගාඩන් කියලා පොඩි ප්ලේස් එක. අපි දැන් තමයි ෆ්ලයිට් එකට ආවේ. අපේ ෆ්ලයිට් එක අද පොඩ්ඩක් ඩිලේ වුණා. ඩිලේ වුණා කියන්නේ අපේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න තිබ්බේ ඇත්තටම 1:45ට. දැන් වෙලාව 2:15යි. ඉතින් අද ස්පෙෂල් ඩේ එකට තියෙන්නේ ඒක මට ස්පෙෂල් ඩේයක්. මොකද උමනාවක් තිබ්බා Airbus 380 එක යන්න. ඉතින් අද ඒ ඩ්‍රීම් එකත් හැබැයි වුණා. ඉතින් දන්න කට්ටිය නම් දන්නේ ඇති. නොදන්න කට්ටියට දැනගන්න කියන්නේ 380 එක තමයි ගුවන් සමාගමක තියෙන ලොකුම පැසෙන්ජර් ගුවන් යානය. ඉතින් අද තමයි මගේ chance එක 380 එක යන්න. ෆ්ලයිට් එකෙන් බැහැලා දැන් තමයි අපි එළියට යන්නේ. එළියට යන්නේ කියන්නේ අපිට බැගේජ් මුකුත් අපි චෙකින් දැම්මේ නැහැ බෑග්. අපේ හෑන්ඩ් බැගේජ් දෙක විතරයි තියෙන්නේ. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු මෙතනින් ඉමිග්‍රේෂන් එක තියෙනවා. ඉමිග්‍රේෂන් එක පහු කරලා බැංකොක් වලින් එයාපෝට් එකෙන් එළියට ගිහිල්ලා බලමු. බැංකොක් වල තාත්තේ මොකක්ද ඒක? අද තමයි පතායවල අපේ පළවෙනි නෙමෙයි දෙවෙනි දවස. ඉතින් මේ අපි දැන් ඉන්නේ හොටෙල් එකේ. හොටෙල් එකෙන් දැන් එළියට යනවා පොඩ්ඩක් බලන්න පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න මොනවද තියෙන විස්තර කියලා. ඉතින් මේ ඊයේ අපි පතායා බැංකොක් එයාපෝට් එකෙන් බැහැලා පතායවලට බස් එකේ ආවා. එවිල්ලා චෙකින් වුණා. මේක තමයි අපි ඉන්න හොටෙල් එක. ඊට පස්සේ චෙකින් වෙලා අපි ඇත්තටම හවස එළියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් තිබ්බ මහන්සියටත් එක්ක පොඩ්ඩක් පූල් එකේ බැහැලා ඉඳලා කාමරේට ඇවිල්ලා එහෙම මීට එහෙම නිින්ද ගියා. නිින්ද ගියපු ඉඳන් ඇත්තටම ඊයේ රෑ එළියට යන්න බැරි වුණා. ඊට පස්සේ පාන්දර පොඩ්ඩක් ඇහැරිලා පොඩි බඩගින්නක් තිබ්බින්ද එළියට ගිහිල්ලා කෑම ටිකක් කාලා විල්ලා ආයේ නිදාගෙන දැන් තමයි ආයේ අපි යන්නේ පොඩ්ඩක් බලන්න. පතායා කොහොමද කියලා. ඉතින් බලමු. ගිහිල්ලා බලමු වීඩියෝ එකේ මම දාන්නම්. අපිට ඔක්කොටම කලින් යන්න තියෙනවා පොඩි ෂොප් දෙක තුනකට ඇඳුම් ටිකක් ගන්න ඕනේ. ඒකත් අරගෙන මොන හරි කන්නත් ඕනේ. කාලා බලමු මොකද කරන්න පුළුවන්. මම මේ තව දැක්ක එක දෙයක් තමයි මේ ඩ්‍රැගන් ෆෘට් තියෙනවා කහ පාට ඒවා. මම කහ පාට ඒවා නම් කලින් දැකලා තිබ්බේ නැහැ. මෙතන කහ පාට ඒවා ඩ්‍රැගන් ෆෘට් තියෙනවා. මම රතු පාට ඩ්‍රැගන් ෆෘට් කලින් දැකලා තියෙනවා. ඒකට මේක කහ පාටයි. මේ පළතුරු තියෙන එක. මේක ඇත්තටම මේ ඕපන් කරන්නේ රෑට. මේ අර මේ දබල්ට මං හිතන්නේ ඔය පොඩි ෂොප් දෙක තුනක් කරලා තියෙනවා. ඒ ඇරෙන්න සාමාන්‍ය මේගොල්ලෝ මේක ඕපන් කරලා තියෙන්නේ රෑට. මේක තියෙන්නේ අපේ හොටෙල් එකේ එහා පැත්තමයි. එහා පැත්ත කියන්නේ මේ තියෙන අපේ හොටෙල්. මේ පළතුරු තියෙන ස්ටෝස් ටික අතන තමයි අපේ මේ අර තියෙන උඩ හොටෙල් එක. මේ තියෙන හොටෙල් එක අපි ඉන්නේ.
මේ හොටෙල් එකේ තමයි ඉන්නේ. මේක පල්ලෙහා තමයි මේක තියෙන්නේ. අපි ගත්තා ෆෘට් කෝප්පයක්. මේක බාත් 100ක් වගේ උනේ. තියෙනවා ඩ්‍රැගන් ෆෘට් තියෙනවා, අඹ තියෙනවා, ස්වීට් මෙලන් තියෙනවා, ග්‍රීන් ඇපල්, රෙඩ් ඇපල් ඉතර තමයි තියෙන්නේ. මේක එක එක ඒවා තියෙනවා. ඒ කියන්නේ ඇතුළ මේ වෙනස් වෙනස් පළතුරු වලින් හදපු ඒවාක් තියෙනවා. අපිට කැමති එකක් තෝරලා බලලා ගන්න පුළුවන්. ඒ ඔක්කොම මම හිතන්නේ 100ක් තමයි වෙන්නේ. හොටෙල් එකේ ඉඳන් මීටර් 100ක් 150ක් විතර අපව අපේ හොටෙල් එකේ ඉස්සරහම තියෙන පොඩි පාරක්. ඒ පාරෙන් ගියාම මේ බීච් සයිඩ් එකට තමයි එන්නේ. පතායා බීච් කියන ප්ලේස් එකට. ඒ කියන්නේ මෙතන බීච් එක තියෙන පිටිපස්සම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ඒ බීච් එක අයිනේ මෙහා පැත්තේ දිගටම තියෙනවා කඩ. දැන් දවල්ට කන්න ඕන මොනවා හරි මේ තාම කඩයක් හොයාගෙන යන ගම. කියන්නේ රෙස්ටෝරන්ට් ගොඩක් තියෙනවා. එක දිගට ගොඩක්ම තියෙන්නේ පබ් බීච් එක අයිනේ හින්දා. බලමු අපි හොඳ ප්ලේස් එකක් හොයාගන්න පුළුවන් වේද කියලා ඉස්සරහට ගිහින්. අපි දවල්ට කණ්ඩායි පොඩි බියර් එකක් ගත්තා. ඉතින් කනගම බොන්නේ නැත්තම් හරියන්නේ නැහැ. ප්‍රශ්නේ වැඩි ඇත්තටම මෙහෙ මං හිතන්නේ ලංකාවට වැඩිද මන්ද සෙන්සේෂන්ස් එක 35ක් වෙන්නනම් අපිට මේ ඔන්ලයින් බලද්දී මේ ඩාඩි දානවා විදිහට කොට එකයි කේස් එක. ඒක එලාට ඉතින් මේ ෆුල් බියර් එකක් තමයි ඉතින් හරියන්නේ නැත්තම් වැඩක් නැහැ. මේකයි අපි තව කෑම දෙයක් ඕඩර් කරා. එකක් ඉස්සෝ එකක් ඕඩර් කරා. අනිත් එක ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරා. මම හිතන තායි විදිහට හදන මොකක් හරි ෆ්‍රයිඩ් රයිස් එක. චිකන් නැකි එකක් ඕඩර් කරා. අපි ලන්ච් එක අරගෙන අපි යනවා දැන් නයිට් පතායා නයිට් බසා කියලා තියෙන්නේ. මේක ඇතුලේ මම හිතන්නේ shopping කරන්න එක එක items තියෙන්නේ. ඇඳුම් පැළඳුම් ඒ හැම එකම තියෙන පාට. අපි ඇතුලට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඇඳුම් දෙක තුනක් ගන්නත් ඕනේ. බලමු මොනවද තියෙන්නේ කියලා බලන්න. ගන්න තිබ්බොත් දෙයක් ගමු. මට කලිසමක් ටී-ෂර්ට් ටිකක් ගන්නත් ඕනේ. මෙතන බස් ස්ටේෂන් එකක් තියෙනවා පතායා